හිටපු මේ කවුද මෙයා බලන්න පොඩි ළමයි දෙන්නෙක් ඉන්දියාවට යන්න ගෙදරින් ආව කියලා ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක්. එහෙම නිවුස් එක මතකයක් තියෙනවද? ඔව් සර් යාපනයෙන් බෝට්ටුවක ගිහපු කතාවක් නේද? අන්න හරි. ඒ කාලේ පුතේ ඔන්න ඔය රන්දරේ බලලා ගොඩක් ගෙවල් වල පවුල් ප්‍රශ්න. ඇයි ළමයි කෑ ගහනවා ඉන්න ළමයි කෑ ගහනවා ඒ විදියට අපිට සලකන්නේ නැහැ. ඊට පස්සේ ගෙදර ඉන්න අම්මා කෑ ගහනවා තාත්තට අර ඇඳගෙන ඉන්න වගේ සාරියක් මට අරන් දෙන්න. ඒ වගේ ගියක් මටත් හදලා දෙන්න. අර වගේ පුටු සෙට් එකක් අපේ සාල් දැයිකේ පේනවනේ. ඒ නාට්‍යය පෙන්නනවා. හරි ලස්සන ගෙදරක් තියෙන්නේ. ඒ ගෙදර ආලින්දේ හරිම ලස්සනයි. ඊට පස්සේ ඒ තියෙන කුස්සි උයන්න තියෙන දැන් ඒ වගේ රංගපාන ඒ කාන්තාව උයන කුස්සියම හරි ආකර්ශනීයයි. ඊට පස්සේ ඒ කාන්තාව උදේ පාන්දර අවදි වෙද්දිම අර මේකප් පිටින්නේ පුතේ. ඒ හැම ඔක්කොම රඟපාන්නේ මේකප් පිටින්. ඒක ගෙදර කතාව බලන අම්මා තාත්තා දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒකට අන්නේ මාධ්‍ය සංදේශයන්ට රැවටෙනවා. ඊට පස්සේ උන ගෙදර ඇතුලේ ප්‍රශ්න. එයා ඇඳපු සාරිය මට ගෙනල්ලා දෙන්න. ඒ වගේ සාරියක් මට ගෙනල්ලා දෙන්න. අර වගේ රත්තරන් මාලයක් ගෙනල්ලා දෙන්න. අර වගේ පුටු සෙට් එකක් ගෙදරට ගෙනල්ලා දෙන්න. ඔන්න ඔය විදිහට පුතේ ඔය මාධ්‍ය සංදේශ වලින් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය දේවල් හැම දෙයක්ම අපේ සංස්කෘතියට ගෙනල්ලා දැම්මා. දැන් අපි කොච්චර කිව්වද දැන් ආයේ සමාජ මාධ්‍ය ඇවිල්ලත් මේ විදිහම තමයි ඒක නවත්තන්න බෑ පුතේ. ඒ යන විදිහේ සමාජ වෙනස් වීම නවත්තන්න බෑ. ඉතින් මේ දේවල් දිගටම ඇදිලා යනවා. ඉතින් ඔය වගේ දෙයක් වුණා නේද පුතේ? හිටපු මේ කවුද? මෙයා බලන්න පොඩි ළමයි දෙන්නෙක් ඉන්දියාවට යන්න ගෙදරින් ආව කියලා ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක්. එහෙම නිවුස් එක මතකයක් තියෙනවද? ඔව් සර් යාපනයෙන් බෝට්ටුවක ගිහපු කතාවක් නේද? අන්න හරි. යාපනයේ ඉඳලා යාපනයේට මේ මම දැන් උතුරු මැද පළාතේ තමයි මේ ළමයි දෙන්නේ ඉස්කෝලේ යන පොඩි ළමයි දෙන්නේ. ඒ දෙන්නා මේ බලන්න යාපනයට ගිහිල්ලා යාපනයෙන් මේ ඉන්දියාවට යන්න ගිහිල්ලා තමයි අන්න ඔහම තමයි මේ වුනේ. ඒ තරම් පුතේ මේ මාධ්‍ය සංදේශ වලට මිනිස්සු ආකර්ෂණීය වෙනවා, ආසක්තිය වෙනවා. අර මාධ්‍ය සංදේශ වලට රැවටෙනවා මිනිස්සු. ඒක තේරුම් ගන්න නැහැ. මේ මාධ්‍ය සංදේශයක පුතේ උඩු පෙළ අර්ථයක් තියෙනවා. නාට්‍යයක, ප්‍රවෘත්ති වැඩසටහනක, දේශපාලන සාකච්ඡාවක, සංවර්ධන ව්‍යාපෘතික වැඩසටහනක, කාලීන වැඩසටහනක, ඔය මොන වැඩසටහන පුවත්පතක ලිපියකට, ඊට පස්සේ ගුවන් විදුලියේ යන ඕන වැඩසටහනක පුතේ ඒ වගේම දෙන හොඳ දේවල් දෙනවා. ඒ වගේම මාධ්‍ය පුතේ ඒ සංදේශයන් වල යටිපෙළ අර්ථයකුත් තියෙනවා. ඉතින් මේ තරම් දුරට පුතේ ඔයාලට මේ සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියලා විෂයක් දාගෙන උගන්වන්නේ අන්න ඒ දේවල් වලට රැවටෙන්නේ නැතුව හරියටම මාධ්‍ය හරහා අපේ අවශ්‍යතාවයන්ට විතරක් තොරතුරු අරගෙන. දැන් මේ ලෝකෙ පුතේ බැලුවට පස්සේ මිලියන සංඛ්‍යාත තොරතුරුනේ. අපි කොහේ ගියත් අපිට අහන්න දකින්න හැම දෙයකින්ම මේ තාක්ෂණයත් එක්ක මේ හැම දෙයකින්ම අපිට අහන්න දකින්න ලැබිලා තියෙන දේවල් තොරතුරු. ජනමාධ්‍ය ගත්තත් තොරතුරු. අන්තර්ජාල මාධ්‍යෙට ගියත් තොරතුරු. පාර තොටේ ගියත් දැන් බැනර් එකක්, පෝස්ටරයක්, කට් අවුට් එකක්, ඔය කඩපිලේ තියෙන ඔය මොනවා හරි මේ හැම එකක්ම පුතේ ඔය තොරතුරු ඉතින් මිලියන සංඛ්‍යාත තොරතුරු තමයි තියෙන්නේ. ඒතකොට අපි මෙන්න මේ මාධ්‍ය අධ්‍යයනය, සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන මේ විෂයෙන් පුතේ ඔයාලට කියලා දෙන්නේ මේ කොච්චර මේ සමාජයේ තොරතුරු තිබුණත් Tamanට අවශ්‍ය සීමිත තොරතුරු ප්‍රමාණයක් විතරයි ජීවත් වෙන්න. මේක තොරතුරු පිපාසිත සමාජයක්නේ. මේ තොරතුරු පිපාසිත සමාජයේ අපිට අවශ්‍ය තොරතුරු තියෙනවා. අපිට අනවශ්‍ය මේ කණින් අහලා මේ කණින් පිට කරන්න ඕනි තොරතුරු තියෙනවා. අන්න ඒ දේවල් හරියටම තේරුම් බේරුම් අරගෙන අපේ ජීවිතේ කොහොමද සාර්ථකව ප්‍රශ්නයක් නැතුව මේ ජනමාධ්‍යයන්, සමාජ මාධ්‍යයන්, අන්තර්ජාල මාධ්‍යයන් කිසිදු ගැටලුවකින් තොරව අපේ දියුණුවට මේ දේවල්, අපේ අධ්‍යාපනික දියුණුවට, අපේ ආර්ථික දියුණුවට මේ වගේ දේවල් වලට පුතේ කොහොමද මේ ජනමාධ්‍ය සංදේශයන් යොදාගන්නේ කියන එක තමයි අපි ඉගෙන ගන්නේ.